මෙන්න මේ ගාන ඔයාලා දැකලා ඇති සමහරවිට බලන්න පේගිය යද්දී එහෙම හරි පේග නැත්තම් මේ වෙන සෝෂල් මීඩියා වල මෙන්න මේ ගාන ටික ප්‍රසිද්ධ ගාන. හරිද? මේක දැන් මේ දවස්වල ඉන්ටර්නෙට් එක ටික ප්‍රසිද්ධ ගාන. මොකද්ද මේ බිංදුවෙන් 10 දක්වා ඉලක්කම් භාවිතා කරලා. හරිද? මේ 6 කිනි ඉලක්කම හදන්න ඕන. 6 කිනි ඉලක්කම. හරි? මේකට වඩා වෙන ඉලක්කම් භාවිතා කරන්න බෑ. මේ තියෙන ඉලක්කමට ගණිත කර්ම විතරයි දාන්න ඕන. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, ක්‍රමාරෝපිත, හරි මොකක්ද බලය. අන්න ඒ වගේ ගණිත කර්ම භාවිතා කරලා විතරයි මෙන්න මේ 6 කිනි ඉලක්කම හදන්න. හරි? මේක දැන් මැත්ස් පුළුවන් වුණා කියලා මේක පුළුවන් වෙන්නේ නැහැ. හරිද? මේක මේ IQ ගණන්. හරි මැත්ස් පුළුවන් හැමෝටම IQ බෑනේ. හරි? මේක ටිකක් මගේ බුද්ධියෙන් හිතන්න ඕන ගන්න. හරි? මේක සමහරලාට ඔය පරිපාලන එක්සෑම් වල එහෙම සමහර විට රාජ්‍ය මොන හරි බැංකු එක්සෑම් වල එහෙම නිකන් තියෙන්න පුළුවන් ගාන. හරි? මේක කලින් අවුරුදු වල ආපු ගානක් මේක. දැන් බලමු මේක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හරි? දැන් මේක මේ මට පේනවා දෙක එකතු කිරීම මෙන්න මෙතෙන් 6 හදන්න පුළුවන් ලේසියෙන්. හරිද? ඔක තමයි ගත්තොත් මේක බලන්න මේ 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 9යි නේ? 3 වැඩි කිරීම 9යි. එතන 3 අඩු කළොත් 6යි. හරි? ඔන්න වගේ ගණිත කර්ම දාලා තමයි හදන්න තියෙන්නේ. හරි? හරි. දැන් මේක හදන්න පුළුවන් කියන්නේ හදන්න ඇත්තම කොටිය පුළුවන්. හදන්න ටික අමාරු ඒවා හිතෙන්නේ නැතිව තියෙනවා. හරිද? මේක සාමාන්‍යයෙන් 8 වසරේ ගණන් වලින් වගේ ළමයි අපිට මෙන්න මේ ටික පුළුවන් කියන්නේ. හරිද? 8 වසරේනේ සාමාන්‍යයෙන් අපිට 8 වසරවලනේ ගොඩක් වෙලාට මේ අපිට අර ගණිත කර්ම අර අපි වෙන මේක ඉගෙන ගන්න. හරි? අර ගණිත කර්ම තියෙන පිළිවෙල ඉගෙන ගන්නේ 7-8 වසරවලින්. හරි? ඒතර 8 ගණන් දන්න ළමයෙක්ට මේක හදන්න පුළුවන්. හරි? හැබැයි මේකේ සමහර තැන්වලදී අපිට ක්‍රමාරෝපිත භාවිතා වෙනවා. ඒක ක්‍රමාරෝපිත කියන ඒවා පොළල් දක්වාවත් නෑ. මම හිතන්නේ ඒ ලෙවල් තමයි ක්‍රමාරෝපිත පටන් ගන්න. හරි? ඒතර අන්නේ ටික විශේෂ අවස්ථා ටිකක් තියෙනවා. ඒ ටික බලමු වෙනවා මේ. හරි? දැන් මම මොන දෙකක් හැදුවා. හරි? ඔයාලා පොඩි වෙලාවක් කරා මේක හදන්න බලන්න පුළුවන්ද කියලා. දැන් මෙතන තියෙන ඉතුරු ඒවා හදන්නේ කොහොමද? හරි. මට උගල මෙන්න මෙතනින් ඕන. හරි? මේ ඔක්කොම වර්ගමූල ගන්න පුළුවන් මේ. 4 වර්ගමූල 2යි. හරිද? ධන දෙකද ඍණ දෙකද නෙමෙයි. අනිවාර්ය වර්ගමූල කියන්නේ ධන මූලයෙන් අපි ගන්නවා කියලා කියන්නේ. අපි දන්නවනේ ඒක. හරි. ධන මූලයෙන් හිතන සලකන්නේ. හරි. උත්තරේ. මෙතන ධන 2යි උත්තරේ 6යි. හරි. ඒක ටිකක් හරි. මේක කරොත් එහෙනම් මෙතන මොකද කරන්න පුළුවන් මේ? 5 අපිට ඕන නම් 5න් බෙදලා 1යි 5 එකතු කළොත් 6යි. හරි. තවන්න පුළුවන්. බලන්න මේවා මෙතනත් ඒ වගේ පුළුවන් නේ. 6 මොකද කරන්න පුළුවන්? හරි. ඊට පස්සේ මේ 7 කියලා නේ ඊට ලේසියි. 7 7න් බෙදුවොත් 1යි. මේ පැත්තෙන් කොනේ. 7 7න් බෙදුවොත් 1යි. 7න් එකක් අඩු කළොත් 6යි. හරි. तर මේ ටික චුට්ටක් හිතන්න බලන්න. හරි. ඔන්න මේ දැන් මම එකේ ඉඳන්ම මෙතන කරගෙන යන්න. හරි. එකේ ඉඳන් කරගෙන යන්න මේ 1 1 1. හරි. මම මේ තුන එකතු කරනවා. 3යි. 3ේ ක්‍රමාරෝපිතය ගන්න. හරි. ක්‍රමාරෝපිත කියන එක දන්නවද? 3ේ ක්‍රමාරෝපිත කියන්නේ කීයද? 3 වැඩි කිරීම 2නේ. 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. ඒතර උත්තරේ 6යි නේ. 1 2 3 3ේ ක්‍රමාරෝපිතය ගත්තොත් 6යි. මොන මට බිංදුවට එකටත් එහෙම ගන්න පුළුවන් නේ. බිංදුවේ ක්‍රමාරෝපිතය අරන් බිංදුවේ ක්‍රමාරෝපිතය කියන්නේ 1යි. එතකොට 1 1 1 කියන්නේ 3යි. ආයෙ මේ ඔක්කොගෙම ක්‍රමාරෝපිතය ගන්න. උත්තරේ 6යි. හරි. දැන් 6 8 9 10 තමයි තුරලා තියෙන්නේ. 6 8 9 10. හරි. මොකද කරන්නේ? දැන් මම මේ කියන ක්‍රම වලට තමයි වෙනස් කරන්න තියෙන්න පුළුවන්. හරිද? මේක දැන් මම කියන IQ කියන එක පුදුලට වෙනස් වෙනවා. හරි. ඒතර ඔයාලා හිතන විදියට ඔයාලට වෙන ගණිත කරගෙන මෙතන හිතන්න පුළුවන්. හරි. මේකම නෙමෙයි හරි මේක. හරි. මේක එක්තරා විදියක් විතරයි. මෙතන ගන්න පුළුවන් කොහොමද? 6 මොකද ගන්න පුළුවන්? හිතන්න බා. 6 8 9 10 මේ ඉලක්ක 4 විතර අපිට ඉතුරු. හරි. මේ 6 කියන එක බැලුවොත් එහෙම මට පුළුවන් මේ 6 ධන 6 12යි. 6ක් අඩු කළොත් එහෙම උත්තරේ 6යි. 6 12 12 6යි. 8 කෙනෙක් කියන්නේ 8 කෙනෙක් අපිට ගන්න පුළුවන් කොහොමද? 9 කෙනෙක් ගන්න ලේසිනේ. වර්ගමූල ටික ගත්තොත් එහෙම 3යි. ඉතින් ආයි මේකමයි නේ. 3යි. එතකොට මෙතන වැඩි කළොත් එහෙම 9යි.
ඒකෙන් 3ක් අඩු කළොත් 8 8 8 කොහොමද ගන්න පුළුවන් 8 8 නේ මට පුළුවන් 8 8ෙන් බෙදුවොත් 1යි හරි මේ 8 එකතු කළොත් 9යි ඊට පස්සේ මේ ඔක්කොගෙන් මම ගන්නවා වර්ගමූලය හරි 8 8ෙන් බෙදුවොත් 1යි 8 1යි 9යි 9 වර්ගමූලය 3යි ඊට 3 ඊට බලන්න ඔළුව ඔක්කොගෙම 3 ක්‍රමාරූපී දෙක ගන්න 3 ක්‍රමාරූපී දෙක ගත්තොත් 6යි හරි 10 ගත්තොත් එහෙනම් කොහොමද ගන්නේ 10 ඒත් මේ සෙනාරියෝ එකම යන්න බලමු 10 10ෙන් බෙදුවොත් 1යි 10න් එකක් 9යි 10න් එකක් 9යි ඊට පස්සේ 9 වර්ගමූලය ගත්තොත් 3යි 9 වර්ගමූලය ගත්තොත් 3යි ඊට පස්සේ ඒකේ ක්‍රමාරූපී දෙක ගත්තා හරි ඔන්න ඔහමයි ළමයි මෙන්න මේ 6 කියන ඉලක්කම හදන්න හරි සමහර තැන්වල මේ 6 විතරක් නෙවෙයි මේ වෙන ඉලක්කමක් හදන ඒවා දීලා තියෙනවා හරි මේකෙන් 6 9 වගේ ඉලක්කම් හදන්න පුළුවන් හරි මේක දුට්ටක් බලලා හිතන්න විතරයි දැන් ගණිත කර්මයක් කොහොමද මෙතනට ඇප්ලයි වෙන්නේ හරි ඒක මම කිව්වා IQ කියන එක අපිට සාපේක්ෂව වෙනස් වෙනවා හරි පුද්ගලයාට මේක වෙනස් වෙනවා ඔයාලා හිතන විදිය අනුව මේ ගණිත කර්මය නෙවෙයි වෙන ගණිත කර්මයක් ඔයාලට හිතන්න පුළුවන් ඊට වඩා ලේසියක් ඔයාලට හිතන්න පුළුවන් හරි